ආයුබෝවන් කොහොමද යාළුවනේ? ඉතින් ඔන්න අද මම අරගෙන ආවේ ටෙක් ගැජට් එකක්. මට අද ඉතින් සතුටු දවසක්. මේකේ නම තමයි කීෆෝන් සෙල්ෆි ස්ටික් බඩි කැම් කියන එක. ඒ තමයි එකේ නම. එතකොට මේකේ තියෙන ෆීචර්ස් මම අරගෙන එන්නම්. සතුටුයි කියලා කිව්වේ. ඉතින් මම ගොඩක් දවසක ඉඳලා වීඩියෝ කරන්න කියන්නේ ලොකු ආසාවකින් හිටියා. මේ ට්‍රයිපොඩ් එකක් ගන්න මේ 360ත් එක්ක. ඉතින් මේකේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා. මම ඉතින් වැඩි කතාවක් නෑ. ඉතින් ඔන්න වීඩියෝ එකට යනවා එහෙනම්. මේක තමයි බොක්ස් එක. බලන්නකෝ. මේ ඉස්සරහා පැත්තට මම මේක ඉතින් එළියට අරගෙන තියෙන්නේ ඔයාලට පෙන්වන්න. තාම එළියට ගිහිලා යූස් කරෙත් නැහැ. ගත්තු තැන කියනවා නම් P&J City එක තියෙන්නේ ගාල්ලේ දන්නව ඇති. ඒකේ අර මොබයිල් විෂන් කියලා ෂොප් එකක් තියෙන්නේ. ඒකේ දැකලා තමයි මම ගත්තේ. මේ තියෙන්නේ මෙතන මිල සඳහන් වෙනවා 13900ක්. මේ තියෙන්නේ. මට 1900ක ඩිස්කවුන්ට් එකක් දාලා මම ඉල්ලීමක් කරා, රික්වෙස්ට් එකක් කරා. එතකොට 12000ට තමයි මට මේක හම්බුනේ. එකයි තිබුණේ. සමහරට ඉතින් ඕඩර් එකක් දාලා ඔයාලටත් ගන්න පුළුවන් වේවි. එහෙනම් අපි මේකේ ෆීචර්ස් ටික ගැන කතා කරමු. මේ තියෙන්නේ මම පෙන්නන්නම් ඔයාලට. මම එළියට අරගෙන තියෙන්නේ මේක. තියෙන්නේ. දැන් ඉතින් ඔපාර දැනට මම අර මේ පුංචි මේවයකට රඳවගෙන තමයි ෆෝන් එක තියෙන්නේ. ට්‍රයිපොඩ් එකක් අර ලී වලින් හදපු එකක් තියෙන්නේ. ඉතින් මේක ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණා. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ බිල. Amazing! මෙන්න මේක ඇතුලේ දාලා තමයි බොක්ස් එක ඇතුලේ තිබුණේ. බොක්ස් එක ඇතුලේ ඉතින් මෙන්න මේකත් තිබුණා. චාර්ජින් කේබල් එක. okay. චාර්ජින් කේබල් එක. හරි. මම මේකේ දැන් නම සඳහන් කරා. ඉතින් එතකොට මේකේ තියෙන ඕන ෆීචර්ස් ටික හොඳද? මේක ඇවිල්ලා AI face tracing එක. ඒ කියන්නේ දැන් ස්මාර්ට් AI selfie stick එකක් මගින් කියන්නේ මුහුණ සහ ශරීරය ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට මේකේ ඉඩ සලසනවා. ඒ කියන්නේ අභින පාලනය අපිට ෆේස් එක මෙහෙට හරවනකොට මෙයා මෙතනින් මෙන්න මේ 360 ගන්නවා. මම පෙන්නන්නම් ඔයාලට ඒක. වොයිස් උත් කරන ගමන් වීඩියෝත් කරන ගමන් ටිකක් අපහසුයි. බලමු තනියමනේ කරන්නේ. කරගන්න හැක් වේද කියලා. එකට සමා වෙන්න. ඊළඟට මේක ඉතින් අර විදිහට මුහුණ චලනය කරනකොට බාධාවකින් තොරව අපේ කෙටි වීඩියෝ එක, ලොං වීඩියෝ එක දෙකම නිදහසේ රඳවගෙන සම්පූර්ණ කිරීම, පරිපූර්ණ කිරීම කරන්න පුළුවන්. ඒ තමයි පළවෙනි පහසුකම. ඊළඟට දෙවෙනියට දීලා තියෙනවා අපිට 360 auto rotation එක. ඒ කියන්නේ 360 ස්වයංක්‍රීය භ්‍රමණයක් තියෙනවා මේකේ. ගිම්බල් ස්ථායීකරණය සහ 360 ශේෂ හසුරුවකින් යුක්ත සියලුම දර්ශන ගතික කරනවා. ඒ කියන්නේ අපි දැන් මේ මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඇවිදින එක, චලනය වෙන එක. ඒ කියන්නේ සිනමාත්මකව ගැනීමේ පහසුකමක් මේකට තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි
මේකේ සඳහන් වෙනවා wide compatibility කියලා තියෙනවා. ඒකේ ඒ කියන්නේ පුළුල් අනුකූලතාවයක් පෙන්නනවා. මෙන්න මෙතන තියෙන්නේ මේ බොක්ස් එකේ පැහැදිලි. මේ තියෙන්නේ මෙතන. ඕන්න බලන්නකෝ ලං කරාම. මේ තියෙන්නේ අඟල් 4කේ ඇණයක් තියෙන්නේ ස්ක්‍රූප් ඇණයක්. ඕකෙන් තමයි මෙන්න මේ කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ. ෆෝන් එක රඳවන කොටස. ඕක වොසෙල් සෙල්ෆ් කියන්නේ. ඒක පැහැදිලි කරනවා නම් ට්‍රයිපොඩ් එකේ අර විවිධ කැමරා එතකොට කැමරා ප්‍රොජෙක්ට් එකක් හයි කරගන්න පුළුවන්. මේක මේකටම ආපු එක ෆෝන් එක රඳවන එක. ඔයාට වෙනම අරගෙන වෙනම ගැජට් එකක් අරගෙන අර එතනට සම්බන්ධ කිරීමක් කරන්න පුළුවන්. කරකවල ගලවල අරගෙන ඒක තමයි එකකින් කියන්නේ. එතකොට ප්‍රොජෙක්ටර් පිරවුම් ආලෝකය ඇතුළු විවිධ උපාංග සමග කියන්නේ ආලෝක උපාංග ලයිට් එකක් හයි කරගන්න ඕනම එකක් මේකට ස්ටෑන්ඩ් කරලා හයි කරගන්න පුළුවන්. මේක සෑහෙන උසයි. මම ස්පෙસિෆිකේෂන් ටික අරගෙන එන්නම්. ඊළඟ 4 වෙනි කාරණය තමයි මේකේ තියෙන Bluetooth remote එකක් තියෙනවා. මේක හැබැයි ඉතින් බැටරි බැස්සහම බැටරි දාගන්න වෙනවා. පුංචි ඇණයකින් තමයි මේක තියෙන්නේ. මේක මේ මෙතනට සවි කරලා තියෙන්නේ. ගලවලා අපිට අතට ගන්න පුළුවන් මේක. අරගෙන කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මොබයිල් ෆෝන් එක රඳවනවානේ. අර Bluetooth දුරස්ත පාලකයක් තමයි මේ මෙතනට අපිට දීලා තියෙන්නේ. වීඩියෝ එක ලොං වීඩියෝ එක කරනකොට මේ බටන් එක තියෙන කැමරා බටන් එක පාලනය කරන්න පුළුවන් ඒකේ. ඒක තමයි මේ උදට එතකොට ග්‍රහණය කරලා අපිට අපේ වීඩියෝ එක සංස්කරණය කරගන්න පුළුවන්. ඕක තමයි ඊළඟ කාරණය. ඕන මං ස්පෙસિෆිකේෂන් ටික කියාගෙන යන්නම්. මේකේ මොඩල් එක වෙන්නේ කප්ලා 6 කියලා තියෙන්නේ. ඊළඟට Bluetooth name එක වෙන්නේ Cell Pro 6 එකක් තියෙන්නේ. Bluetooth version එක Bluetooth 5.4. battery capacity එක තියෙනවා මිලිඇම්පියර් 850 3.7යි වෝල්ට්. හරිද? ඊළඟට iOS සහතිකයක් තියෙනවා 13.4 කියලා තමයි ගහලා තියෙන්නේ. O above කියලා. ඊළඟට Android system එකක් තියෙනවා. Android 8.0 කියලා තියෙන්නේ. ඊට වැඩි. ඊළඟට ෆෝන් සයිස් එක ඉතින් මේ අපේ සාමාන්‍ය ෆෝන් සයිස් එක. කියන්නේ මේ මිලිමීටර් 650යි දිග පළල 95. 650යි 95. ඊළඟට Bluetooth transmission එකක් තියෙනවා. සමා වෙන්නේ යාළුවනේ මේකේ පුංචි අකුරෙන් තියෙන එකයි මේ Bluetooth transmission කියලා තියෙන්නේ. distance 10 meter. ඒ කියන්නේ Bluetooth transmission එක මේ දුර සඳහන් කරලා තියෙන්නේ. අර රිමෝට් එක තියෙන්නේ. ඒක 10 meter. මීටර් 10ක්. මීටර් 10ක් ඇතුළත වැඩ කරනවද කියලා ඉතින් බලන්න ඕනේ. සමහරට වැඩ කරනවා ඇති. ඊළඟට AI tracing තියෙනවා 0.5 සිට 5 මීටර් කියලා. ඔන්න හරි යාළුවනේ. මම ග්ලාස් එක දාන් ආවා දැන් බලමු.
ඒ කියන්නේ මේ අයිටම් වල බොක්ස් වල ඉතින් අන්බොක්සින් කරද්දී ඔහොම තමයි. අපි නැවැත්තියේ කොහෙන්ද? AI tracing කියන එකනේ. AI tracing 0.5 සිට 5 මීටර්ස් දක්වා තියෙනවා. ඒ කියන්නේ ෆේස් 0.5 සිට 3 දක්වා මීටර්ස් ගෙෂර් කරන්න පුළුවන්. වර්කින් ටයිම් එක පැයයි විනාඩි 30ක්. එතකොට පැය එකහමාරක්. ඉන් රොටේෂන් මෝඩ් එකේ වැඩ කරන පැය එකහමාරක්. ඒ කියන්නේ අපි charge කරනෝනේ මේක. මැටීරියල් එක ABS plus ඇනිමිලියම් ඇලෝ එකක්. ප්‍රොඩක්ට් සයිස් එක 80ට වැඩි කිරීම 50 ඔය ආදී වශයෙන් තියෙනවා. 1760 මිලිමීටර්. නෙට් වෙයිට් එක ග්‍රෑම් 555ක් තියෙනවා. 555ක් මේක බරයි. ටිකක් බරයි. ඔය මේකේ ට්‍රයිපොඩ් එකත් එක්කනේ තියෙන්නේ. ඔය ටික තමයි තියෙන ස්පෙસિෆිකේෂන්ස් වල. හරි අපි බලමු දැන් ඒක මම දැන් කොහොමද තනි අතින් කරන්න කියලා මම මේ කල්පනා කරන්නේ. උන මම ග්ලාස් එක ගලවනවා. පුංචි අකුරු ඉවරයිනේ. දැන් ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ. මේක මෙහාට කරනවා. ඊළඟට මෙතන ස්ක්‍රූ පෙනයක් තියෙන එක මෙහෙම කරකවලා මේක උඩට ගන්න පුළුවන්. ආයි මේක තඳ කරලා මේ තියෙන ළමයි රිමෝට් එක මේ තියෙන මම තමයි ඔන් කරන් තියෙන්නේ. ඔය මම දැන් ඔන් කරා. මෙතන ෆෝන් එක රඳවන්න පුළුවන්. ඔයාලට මාව ඇහෙනවත් දන්නේ නැහැ. සමා වෙන්න මේක කියන්නේ මේ මෙහෙ තියෙන්නේ. ගෙදර වටපිටේ නොයිසුත් ඇහි සමා වෙන්න. මේක මෙන්න මෙතන ප්‍රෙස් කරාම ට්‍රයිපොඩ් එක තුනට කැඩෙනවා මේ තියෙන්නේ. එකද? මේ විදියට මේසෙ උඩ තියාගන්න පුළුවන්. මේසෙ උඩ තිබ්බහම මෙන්න මේ කොටස පල්ලෙහාට මේ පැත්තට නවලා ෆෝන් එක එතන රඳවන්න පුළුවන්. මේක මේ බලන්නකෝ මේක මෙන්න මෙතනින් කුඩේ වගේ මෙහෙම මෙන්න බලන්න මෙතන මේ විදියට මෙහෙම උස්සන්න පුළුවන්. තව උඩට උස්සන්න පුළුවන් ගොඩක්. මෙතන තියෙන මේ තියෙන මේකෙන් ඔයාලට මේක උස් පහත් කරලා හැන්ඩල් එක සකස් කරගන්න පුළුවන්. වැඩ ගොඩක් තියෙනවා කරගන්න පුළුවන්. බලමු මම මේක එළියට ගිහිල්ලා ප්‍රැක්ටිකලි වීඩියෝ එකක් කරනකොට ඔයාලට ඉතුරු ටික අරගෙන ඉන්න. හරිනේ. එහෙනම් තව එකක් මෙන්න මේ charging cable එක වාගේ charger එකට හරි plug point වලත් මේ වගේ තියෙනවා දැන් ඇවිල්ලා. හරි හොඳ කනෙක්ෂන් එකක් තියාගන්න. ඒ කියන්නේ කරන්ට් එක loose කනෙක්ෂන් එකක් නැතුව මෙන්න මෙතනට තමයි මේක ගහලා charge කරගන්න තියෙන්නේ බැස්සහම. බැස්සහම මෙතන රතු පාටින් පෙන්නනවා. පොඩි බල්බ් එකක් තියෙනවා blink වෙන. හරි.
එහෙනම් සුබ දවසක් ගිහින් එන්නම්. නැත්තම් වීඩියෝ එක දික් වෙනවා. මම ඊළඟට ප්‍රායෝගිකව එළියට ගිහිල්ලා ගේන වීඩියෝ එක ඔයාලට ඊළඟ දවසේ අරන් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.